ඔබට කවදාවත් හිතලා තියෙනවද ලෝකෙ මිල අධිකම වාහනයක් කොච්චර වටිනවද කියලා? අද අපි බලන්න යන්නේ කෝටි ගණන් වලටත් ඉහළින් තියෙන ලෝකයේ මිල අධිකම කාර් 10ක් ගැන. අවසානයේ වෙනකොට ඔබට හිතනවා නියතයි මේවා වාහනද නැත්නම් කලාවක්ද කියලා. අංක 10 පගානි හුවෙරා රොඩ්ස්ටර්. ඉතාලි ක්‍රීඩා මෝටර රථ නිෂ්පාදකයෙකු වන පගානි විසින් නිෂ්පාදනය කරන මෙය කාබන් ෆයිබර් බොඩි එකක් සහ AMG V12 එන්ජින් එකක් එක්ක සුපර් පවර්ෆුල් කාර් එකක්. උසස් කාබෝ ට්‍රැක් සහ කාබෝ ටයිටේනියම් ද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදනය කර ඇති මෙම මෝටර රථයේ බර කිලෝග්‍රෑම් 1250ක්. අභ්‍යන්තරය සම් කාබන් ෆයිබර් සහ ඇලුමිනියම් වැනි උසස් තත්ත්වයේ ද්‍රව්‍ය වලින් සමන්විත වෙන අතර වේගය පාලනය කිරීම සඳහා ගිය 7ක් මෙම සුපිරි නිර්මාණයට එකතු කරලා තියෙනවා. මෙහි වටිනාකම ඩොලර් මිලියන 3.5ක් පමණ වන නිසා නිෂ්පාදන කිහිපයකට පමණක් සීමා වෙලා තියෙනවා. අංක 9 Bugatti Chiron Super Sport 300 Plus. Bugatti Chiron Super Sport 300 Plus යනු 2019 දී ඇන්ඩ් බෝල්ස් විසින් නිපදවන ලද මෙම මෝටර රථය අශ්වබල 1600ක් වන අතර පැයට කිලෝමීටර් 490ක ලෝක වාර්තාගත වේගයක් අත්කරගත් හයිපර් කාර් එකක්. මෙම Bugatti එක තමයි පැයට සැතපුම් 300 ස්පීඩ් බැරියර් එක බ්‍රේක් කරපු කාර් එක. මෙම මෝටර රථයේ වටිනාකම මිල යුරෝ මිලියන 3.5ක් වන නිසාම කාර් 30කට සීමා වෙලා තියෙනවා. අංක 8 Lamborghini Veneno. Lamborghini Veneno කියන්නේ ෆයිටර් ජෙට් එකක් වගේ ඩිසයින් එකක් තියෙන ක්‍රේසි මැෂින් එකක්. Lamborghini 50 වන සංවත්සරයේ සැමරීම සඳහා නිර්මාණය කළ මෙහි අභ්‍යන්තරය කාබන් සම් වලින් නිර්මාණය කර ඇති අතර සුපර්බෝගි කිසිවක් නැත. මේ වේගය සඳහාම නිර්මාණය කර ඇති මෝටර රථයක්. මිල ඩොලර් මිලියන 4.5ක් වන අතර මෙම වර්ගයේ කාර් 13ක් පමණක් නිෂ්පාදනය කර ඇත. අංක 7 Koenigsegg CC-XR Trevita. Koenigsegg CC-X යනු ස්වීඩන් මෝටර රථ නිෂ්පාදක Koenigsegg Automotive විසින් නිෂ්පාදනය කරන ලද ස්පෝර්ට් කාර් එකක්. ඩයමන්ඩ් කර්ටඩ් කාබන් ෆයිබර් බොඩි එකක් තියෙන මේ කාර් එක පැයට කිලෝමීටර් 400කට වැඩි වේගයක් ගන්නවා. මිල ඩොලර් මිලියන 4.8ක් වන මෙම කාර් මුලින් කාර් 3ක් නිෂ්පාදනය කරන්න සැලසුම් කළත් නිෂ්පාදනය කළේ 2ක් පමණයි. අංක 6 Bugatti Divo. Bugatti Divo යනු Bugatti Automobiles SAS විසින් නිෂ්පාදනය කර ඇති අතර Bugatti Divo ඩිසයින් කරලා තියෙන්නේ ස්පීඩ් වලට වඩා හැන්ඩ්ලින් පර්ෆෝමන්ස් එකට ෆෝකස් වෙලා. 1920 ගණන්වලදී Bugatti වෙනුවෙන් දෙවරක් ටාගා ෆ්ලෝරියෝ දිනාගත් ප්‍රංශ ධාවන දාපකයෙකු වන ඇල්බර්ට් ඩිවෝට උපහාරයක් වශයෙන් ඩිවෝ යන කොටස එකතු කරලා තියෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 380ක් වන අතර මෙහි වටිනාකම මිල ඩොලර් මිලියන 5.8ක් වෙනවා. ඒ වගේම Bugatti Divo කාර් 40ක් පමණක් නිෂ්පාදනය කරලා තියෙනවා. අංක 5 Mercedes Maybach Exelero. Mercedes Maybach Exelero කියන්නේ අධිවේගී ටයර් පරීක්ෂා කරන්න 2005 දී ගුඩ්ඩියෙහි ෆොල්ඩා ටයර් අනුබද්ධිත සමාගම විසින් ආරම්භ කරපු එක්වරක් පමණක් භාවිතා කරන්න පුළුවන් අශ්වබල 700ක බලයක් ඇති මෝටර රථයක්. එහි ද්විත්ව ටර්බෝ V12 එන්ජිමක් ඇති අතර පැයට කිලෝමීටර් 351කට වැඩි වේගයක් ලබා ගන්න අතර මෙම මෝටර රථය සුපර්බෝගි කූපර් රථයක් ලෙස නිර්මාණය කරලා තියෙනවා. මෙහි බර ආසන්න වශයෙන් ටොන් 2.8ක්. මෙහි වටිනාකම ඩොලර් මිලියන 8ක් පමණ වෙනවා. අංක 4 Bugatti Centodieci. Bugatti Centodieci යනු අතිශය සුවිශේෂී අශ්වබල 1600ක හයිපර් කාර් එකක් වන අතර මෙහි වේගය පැයට කිලෝමීටර් 380ක්. මෙහි වටිනාකම ඩොලර් මිලියන 9ක්. මෙම වර්ගයේ මෝටර රථ 10ක් පමණක් නිෂ්පාදනය කර ඇත. අංක 3 Rolls Royce Swiftel. මෙම මෝටර රථය වසර 4ක් පුරා සේවකයෙකු සමග සහයෝගයෙන් නිර්මාණය කරන ලද අතර Rolls Royce Swiftel කියන්නේ ෆැමිලි කස්ටම් බිල්ට් ලක්සරි කාර් එකක්. මෙම වර්ගයේ එක මෝටර රථයක් පමණක් නිෂ්පාදනය කළ නිසා Swiftel රථයේ වත්කම් හිමිකරු වන්නේ කෝටිපති දේපළ වෙළඳාම් අධිපති සැමුවෙල් ටක්ලිගේ පුත් හොංකොං හිපදිංචි සෑම් ලී.
මෙම රථයේ මිල ඩොලර් මිලියන 13ක් වෙනවා. අංක 2 බුගාටිලා වොයිචනොය. බුගාටිලා වොයිචනොය යනු බුගාටිහි 110 වන සංවත්සරයේ සැමරීම සඳහා 2019 දී එළිදක්වන ලද අතිශය සුවිශේෂී හයිපර් කාර් එකක් වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ කළු දෘශ්‍ය කාබන් තන්තු වලින් සමහර කොටස් අතින් නිෂ්පාදනය කිරීමයි. මෙහි එන්ජිම අශ්වබල 1500ක් වන අතර මෙම වර්ගයේ මෝටර රථද එකක් පමණක් නිෂ්පාදනය කර ඇත. එහි මිල ආසන්න වශයෙන් ඩොලර් මිලියන 18ක් පමණ වෙනවා. අංක 1 රෝල්ස් රොයිස් බෝට් ටේල්. රෝල්ස් රොයිස් බෝට් ටේල් යනු රෝල්ස් රොයිස් මෝටර් කාර් විසින් ටර්බෝ V12 එන්ජිමක් සහිතව නිෂ්පාදනය කරන ග්‍රෑන්ඩ් ටුවර් මෝටර් රථය ඉහළ සුපර්බෝගි මෝටර් රථයක්. මෙහි සීතකරන හැඳගෑරිප්පු ඩ්‍රින්කින් ග්ලාස් තැබීම සඳහා පිටුපස කොටසේ වෙනම ඉඩක් වෙන් කර ඇත. ඉතාමත් ආකර්ශනීය මෙම මෝටර් රථය ලොව පුරා නිෂ්පාදනය කර ඇත්තේ 3ක් පමණි. මිල අධිකම මෙම මෝටර් රථය ඩොලර් මිලියන 30ක් පමණ වෙනවා. මේ වගේ කාර් එකක ඔබටත් ගමනක් යන්න ලැබුණොත් ඔබට මොන වගේ හැඟීමක් දැනේද? අදහස කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. තවත් අලුත් වීඩියෝ සමග හමු වෙමු. ඔබට සුබ දවසක්.